ගොඩාක් වෙන යාළුවෝ හැමෝම. ඉතින් අද අපි දුර ගමනක් තමයි යන්න හදන්නේ. අපි දැන් මේ ඉන්නේ ඕගලන්ට වෙනදී කොළඹ රාත්‍රී තෙපල් දුම්රිය තමයි ඉන්නේ. ඕගලන්ට වෙන මෙතන අපේ නඩේ ගුඩා ඉන්න වෙනද වගේම. ඊපස්සේ ඉතින් අපේ තාක්ක යාළුවෙක් ඉන්නවා. මෙතන තවත් යාළුවෙක් ඉන්නවා. ඉතින් අපේ මේ පාර ගමන හඳා එකතු වෙන්නේ හරියටම 4 දෙනයි. අපි යන්න දැන් නාරංගල කැම්පින් එක. ටිකට් එක රුපියල් 460ක් කරනවා බදුල්ලට. අපි ඊට උදේට මේ කියන්නේ ඊට උදේ 8:00 වෙද්දී අපිට බදුල්ලට යන්න පුළුවන්. එහෙනම් අපි යන අතර වගේ හම්බ වෙමු. What you ඉතින් බදුල්ලෙන් බැස්සා ඔයගලන්ට පේනවා පිටිපස්සේ තියෙනවා එතන ටිකේ බෝට් එක. ඉතින් මෙතන අපේ කට්ටිය ඉන්නවා 7 දෙනා. අපි දැන් කරලා මේ ඉන්න අපේ නඩේ ගුණා දහිදුවල්ලා. ඒගොල්ලන්ගේ නම් ටික කියනවා. මේ තමයි අදීත. මේ තමයි හතුරු. අපි දැන් ගන්න ඕනේ බස් ස්ටෑන්ඩ් එකට. ඊට කලින් අපිට ගන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා කැම්පේන් එකට අවශ්‍ය කරන කෑම ඒවා අපි ඒවා කුක්සිටියක් හොයාගෙන ඉන්න ගන්න ඕනේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන කීන කැලේ බස් එක යන්න ඕනේ. අපිට බදුල්ල දුම්රිය ස්ථානෙට එන්න උදේ 8:15 වුණා. ඒ කියන්නේ සාමාන්‍ය පැය 12ක වගේ ගමනක් තමයි ගිහිල්ලා තියෙන්නේ. කොළඹ කොටුවෙන් පටන් ගත්තට පස්සේ අපි යන අතරමඟදී හම්බුනේ. ඉතින් ඔයගොල්ලෝ දුම්රිය ස්ථානෙන් කියන බදුල්ල දුම්රිය ස්ථානෙන් බැස්සට පස්සේ රුපියල් 200ක් වගේ ගන්නවා ත්‍රිවිල් එකේ යනවනම් මෙතනට කිලෝමීටර් 1කමාරක් තියෙනවා බදුල්ල බස් නැවතුම් වලට. ඒ බදුල්ල බස් නැවතුම් වලට ආවට පස්සේ තියෙනවා බස් එක මේ පිටිපස්සෙන් පේන බස් එක. ඒකේ තියෙන්නේ අලුකොල්ල පාර තැන් දෙකක් තියෙනවා. කන්ද වේදට සහ බදුල්ල කියලා අංක 144 බස් එකේ එන්න ඕනේ. ඒ බස් එක ඇවිල්ලා රුපියල් මම හිතන්නේ අපි තාම ටිකට් එක ගත්තේ නැහැ. 150ක් වෙනවා ටිකට් එක. 150ක ටිකට් එක ගත්තට පස්සේ අපි වහින්න ඕනේ කීන කැලේ කියන ප්‍රදේශයෙන්. කීන කැලෙන් බෑලා අපිට තියෙන කෙලින්ම කඳුරට යන්න. අපි ඕගොල්ලන්ට ඉදිරියට වීඩියෝ එක ගේන්න. බලන්න අපේ බදුල්ල බස් නැවතුම් පොලෙන් බස් එක තියෙන්නේ හරියටම 9 මාර්ට්ට. 9 මාර්ට්ට ආවට පස්සේ 10:15ට විතර අපිට කීන කලේ මෙතන එන්න පුළුවන්. මේ සුදු වෑන්නක් උනන් නවත්තලා පේනවනේ. අන්න එතනින් තමයි බස් එක US එකට ගහන්නේ. ආයි US එකට ගහලා ඒ සනින්ම යනවා. ඔයගොල්ලන්ට එන්න ඕනේ පාරේ මන්සලකුණක් තමයි. මගේ පිටිපස්සෙන් ওই සුදු වෑන් එකට පිටිපස්සෙන් තියෙනවා මොන්ටිසෝරියක්. මේ මොන්ටිසෝරියත් එක්ක උඩ පාරක් තියෙනවා. අන්නේ උඩ පාරේ ඉන්න ඕනේ. ඊට පස්සේ තව එක සලකුණක් තියෙනවා පාර හඳුනා ගැනීමට කොස් ගහක් තියෙනවා. අපිට ඒක තාම හම්බුන්නේ නැහැ. ගමේ කට්ටිය කිව්ව විදිහට ඉස්සරහට යන්න ඕනේ. අපි එතෙන්ට ගිහිල්ලා ඕගලන්ට පෙන්නන්න. අපි ඉතින් අපි නඩේ ගොඩා ඉන්නවා. මොකද්ද මේ ගැන ඔබලාගේ අදහස? ඒක උඩට ගිහිල්ලා කියන්න. හරි නැගලම් බලමු කියන කට්ටිය.
අපි එන අයියා ඉතින් අපිට නාරංග එනවා නම් ඔයගොල්ලන්ට කැම්පින් බඩු එහෙම අරන් එන්න ඕනේ නැහැ. පවර් බැංක් එකේ නම් කොහොම ටෙන්ට් එක ඔක්කොම ඒවා තියෙනවා මේ පද්මසිරි අංකල්ලා ගෙදර. මගේ මේ පිටිපස්සෙන් පේන ගෙදර. අපි මෙතෙන්ට ආවේ ඇත්තටම කිව්වොත් 10 15 විතර ඔයගොල්ලන් කලින් කිව්වා. ඉතින් කන්ද ඔයගොල්ලන්ට පිටිපස්සෙන් පේනවා නාරංගල. මේ අවුව වැඩි හින්දා යන්න බෑ. ඒකින්ද අපි මෙතන පැය දෙකක් විතර හිටියා. හොඳ සර්විස් එකක් තියෙනවා. වතුර තියෙනවා. ඔයගොල්ලන් ආලේ හැම යන්න පුළුවන්. කෑම ඔක්කොම ගන්න පුළුවන්. මම මේ අංකල්ගේ නම්බරේ කන්ටැක්ට් කියන්නේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. වීඩියෝ එකකට දාන්න. අපිට මෙන්න මේ පිටිපස්සේ තියෙන පාරේ තමයි උඩටම යන්න තියෙන්නේ. මේකේ තියෙනවා කොහමද පැයක් විතර හයික් එකක් තියෙනවා කියලා තමයි කිව්වේ. අපේ යාළුවෝ දැන් හයික් එකට රෙඩි වෙලා ඉන්නවා. එතනින් දාලා තියෙනවා. අපිට දැන් තියෙන්නේ ටිකෙන් ටික මෙන්න මේ පුංචි පාරේ උඩට යන්න තමයි තියෙන්නේ. මේ තේවතු මැද්දෙන් යන්න ඕනේ. මාර view එකයි අපිට ටිකක් උඩට යා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා අපේ නඩේ ගුරා ඇතුළු පිටිස හරි කෑමක් ගන්න යන්නේ. අපේ කඳුන කීමේ රහස ඔන්න අපේ කඳුන කීමේ රහස ඕක තමයි. ඒවලෝ පටන් ගද්දි මේකට ශක්තියෙන් කට්ටියම කාලේ යන්නේ. ඔන්න කඳුන කීමේ රහස අපේ. නඩේ ගුරා තමයි ඔක අපිට ගත්තේ. දැන් අපි සෑහෙන ටිකක් උඩට ආවා. අපේ යාළුවෝ මට කලින් ගියා. මේ අපි දැන් නම් පුංචි දේවත්තන් මැද්දෙන් යන්නේ. නඩේ ගුරා ඇතුළු පිරිස රිස්ට් එකක් ගන්නවා මෙතන. ඉතින් මේ මෙතන බුදුමැදුරක් කියන පිටිපස්සෙන් තියෙනවා පේනවද දන්නේ? අන්න එතනින් දකුණු පැත්තට තියෙන පාරේ යන්න ඕනේ. අර තියෙන්නේ අපි යන්න ඕනේ උඩම තැන තමයි අතන. උඩ චෛත්‍යයක් තියෙන කොටක් වගේ එකක් තියෙනවා. ඕකේ දිගේ වංගු යන්න ඕනේ. තව අතනට ගියාම අර හරියටම තේවත්තක් තියෙනවා. ගැට පෙන්නන්න. මෙතන පිටිපස්සෙන් බැලුවාම මේ ඈතින් මීදුවත් එක්ක ලස්සන කඳුබන් ටිකක් තියෙනවා. ගැට පෙන්නන්න. හම්බු. මෙතන නගින්න තියෙන්නේ නිකට ගෑවෙනවා. අපේ කට්ටිය පාර ඔයගොල්ලන්ට පෙන්නනවා අපි ආ පාර පල්ලෙහා මේ කෙලින් තියෙන පාර අර තියෙන ගම මෙන්න මේ කෙලින්ම යන්න තියෙන්නේ මේ කෙලින්ම මුලට යන්න තියෙන බඩ ගාගෙන යන්න තියෙන ওই ටික
ඉතින් ඔයගලන්ට පේනවද දන්නේ වටේ නම් මීදුවෙන් වැහිලා යනවා ටික ටික. හෝ මේ මුළු වටේ මීදුවෙන් වැහිලා යනවා. අන්න ආරංගල යාළුවා මේ අන්න කන්ද ඔක්කොම මීදුවෙන් වැහිලා යනවා දැන්. දැන් නම් මාන්තිය කොහෙන් ගියත් දන්නේ මාර සීතලක් තියෙන්නේ. පත්තර. තා මොඩයි ඉතින් තියෙන්නේ. මීදුව අර පැත්තට යන්නේ. මේ පැත්තේ උඩ කපුනේ. අර පැත්තට තමයි මීදුව යන්නේ. ආන සීතල. මොඩයි නැගෙන්න තියෙන කොච්චර මාන්තිද? එන්න කියනවා. ඔයාලට අනිවාර්යෙන් වීඩියෝ එක ගේන්න ඕනේ නේද? යා කොච්චර පරතරාගෙන වුණා. අපි යාළුවෝ ඔක්කොම බෑග් දිග දිග අරන් යනවා. දැන් අපි නාරංගල third peak එක ආවා. ඉතින් අපේ හයික් එක කොහමද අපි සතුටින් ඉවර කරා. අපි කොච්චර මානසික නැක්කත් කොච්චර වඩුමලු අරගෙන ආවා. අන්තිම අපිට මේ view එකට ආපුවම අතර වටේම වීඩියෝ මාර සතුටක් තියෙන්නේ. ඉතින් අපි දැන් ඉන්නේ මේ third peak එකේ. අපි මෙතන තමයි කැම්පින් කරන්න යද. අපිට පිටිපස්සෙන් මලිවාලයකුත් ඉන්නවා. ඉතින් මේ අපිට ඉන්නේ third peak එකේ ඉඳලා මීට කලින් peak දෙකක් තියෙනවා. අපි පළවෙනි පීක් එක ගත්තොත් එම් පළවෙනි පීක් එක තියෙන්නේ උඩ චෛත්‍යයක් තියෙනවා. ඒක අපි හෙට උදේට ගිහිල්ලා පෙන්නන්නම්. ඒතකොට චෛත්‍යෙට උඩ තමයි මේ චෛත්‍ය තියෙන තැනට පොඩ්ඩක් පල්ලෙහාම මේ ෆස්ට් පීක් එක තියෙන. හරිද? මේ ෆස්ට් පීක් එකේ කැම්පින් එකට ඉතාමත් අනුතුරුදායකයි. මොකද සවස් කාලේදී හෝ රෑ කාලේදී එකපාරට වහින්න පටන් ගත්තොත් ඒකට චෛත්‍යෙට අනිවාර්යයෙන්ම අකුණු ගහනවා. ඒතකොට අනිවාර්යයෙන්ම අකුණු ගහුවොත් එහෙම ඔය පළවෙනි කැම්පින් සයිට් එකට අකුණු ගහීමේ සම්භාවිතාවය ඉතාමත් වැඩි. දෙවෙනි කැම්පින් සයිට් එක ගත්තොත් දෙවෙනි කැම්පින් සයිට් එකේ තියෙන පේනවත් දැන් නැහැ මගේ හැමතැනින්ම මීදුව යනවා. මේ මම අත තියෙන තැනට මීටර 20ක් විතර උඩින් තමයි දෙවෙනි කැම්පින් සයිට් එක තියෙන්නේ. ඒක අපි තෝරගත්තේ නැත්නම් ඒකේ වෙන කට්ටියක් අර කැම්පින් කරන්න එතන තෝරගෙන තියෙනවා අපි එද්දි. ඉතින් කොහොම වුණත් අපි තුන්වෙනි කැම්පින් සයිට් එක තෝරගත්තා. තුන්වෙනි කැම්පින් සයිට් එකට ආපුවම මේ කන්ද අර අතන උඩ තියෙන ෆස්ට් පීක් එකේ හොඳටම දිස්සනවා ලස්සනට. ඉතින් අපි මෙතන අස් කරලා මෙතන මේ අපේ ටෙන්ට් එක ගහන්න කලින් ඉතින් පොඩි ගල් කැලිය ඔය උඩ තියෙනවා. මේ ටික ඔක්කොම අස් කරලා අපි ඉතින් ටෙන්ට් එක ගන්න පටන් ගමු. ඉතින් අපේ ටෙන්ට් එක ගහන්න දන්නේ මේ පාර අපි ඔටෝමැටික් ටෙන්ට් එකක් තමයි ගත්තේ. ඔයගලන්ට පේනවා අපේ යාළුවෝ ටික ටෙන්ට් එක වැඩි කරනවා. මේක නම් ඉතාමත් ලේසි. තහිඳු අයියා තමයි වැඩි කරන්නේ.
ඉතින් යාළුවෝ ඔයගලන්ට පේනවා අපේ චෙෆ්ලා දෙන්න අපේ දවල් කෑම හදනවා. දවල් කිව්වට දවල් නැහැ ඉතින් අපි අදත් වෙනද වගේම හවස තමයි. ඉතින් මේ ඔයගොල්ලෝ බලනවා ඉතින් මොකද අද කූඩාර මෙතුළු හදන්නේ කියලා. ඉතින් මේ අවට පරිසරයේ ඔයගලන්ට පේනවා මීදුවේ වැහිලා කියලා තියෙනවා. ඒකින්ද පොඩ්ඩක් අර මීදුමේ තියෙන ජල වාෂ්ප ටික මේ වැටෙනවා. ඒතකොට නියම් පොද වැස්සක් වගේ තියෙන. ඒකින්ද අපිට එළිය යන්න බෑ. ඒකින්ද තමයි අද ටෙන්ට් එක ඇතුළේ යන්නේ. චෙෆ්ලත් එක්ක ඔයගොල්ලෝ එක බලන්න මොකද වෙන්නේ කියලා. Raja Sepp. Ay iyi de oynuyor lan. Terus mikir mata bindu bulan dahin bindu ak. Aduh, ya nore kiri nore bak. Hadi gari. Olur. ඉතින් ඔයගලන්ට වෙනවා අද පොඩි වෙනසක් වෙලා තියෙනවා. අද ඉන්ඩෝ තමයි යන්නේ. ඉතින් මෙතන අපේ චෙෆ් තමයි නඩේ ගුඩා වෙනද වගේම. ඉතින් අද චෙෆ් මොනවද අද උයන්නේ? චීස් පස්ටා. අද චීස් පස්ට් එකක් තමයි කියන්නේ හැදෙන්නේ. අපි චෙෆ්ස් එක්ක ඉදිරියට නැඳී සිටිමින් බලමු මොකද වෙන්නේ කියලා. Itulah dapat bang. අවසානයේදී කොහොම හරි අපේ චෙෆ් කට්ටිය එකතු වෙලා චීස් පස්ට් එක හැදුවා. මේ දින අපි හදාගත්ත චීස් පස්ට් එක කාලා බලමු මොන වගේද රහ කියලා. රහනේ පිළි. මේක විතර නෙමෙයි තව කෑමක් අපි හදන්න ඉඳන් ඉන්නවා. ඒක අපි එළියට ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් අපි මේක කා වෙනකන් කොහොම ඉන්න. ඉතින් ඔයාලන්ට පේනවද දන්නේ අපි අනිත්තරේ තමයි මේක. දැන් අපි ඊස් ප්ලාස්ටික් කාර්ය වල දැන් පොඩ්ඩක් සෝසේජස් එක අපි කාලේ ගත කරන්න තමයි හදන්නේ. කියන බලමු මොකද වෙන්නේ.
කාලා කැලක් කොහොමද බලන්න. අවුලක් නෑ. චෙෆ් තසීගේ කෑම තමයි අද අපි භුක්ති විඳින්නේ. අපි චෙෆ් තසීට ඉතින් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඊළඟ දවසෙත් මේ වගේ රසවත් ආහාර වේලක් කමු. දැන් එවනින් අපි ගිනි වලේ වටේට පොඩ්ඩ සින්දුවක් එහෙම කිව්වා. ගිනි තැපුවා. දැන් කට්ටියම නිදා ගන්න ඉතින් යන්නේ. හෙට උදේට සන්රයිස් එක බලන්නත් ඇහැරෙන්න තියෙනවා. දැන් වෙලාව මම හිතන්නේ වෙලාව 10:00 වෙලාව. ඉතින් අනිත් යාළුවෝ ටික නම් තව ඩීකින් එන්නම් කියලා කිව්වා. ඉතින් ඔයගොල්ලන්ට සුබ රාත්‍රියක්. හෙට උදේට හැරලා සන්රයිස් එක බලමු. ගුඩ් මෝර්නිං යාළුවනේ. ඔයාලගේ පෙතාහන්දලා තාම නිදි. අපි ආව ඇරෝ. වරෙන් අරුව හැර. සේවය. ගිද්දල්. එන්නේ වල්ලා. ඇරියන් එලි වෙලා. ඉලා කියලා හතක් වගේ දාලා දෙන්නම් ඔයාලට. යන කරහ අරු යනවා උදාම නිදි එන්න ගුඩියන් ගුඩි ඉතින් සුබ උදාසනක් ඔයගොල්ලන්ට. ඉතින් හැරෙන්න මං හැරෙන්න පොඩ්ඩක් පරක්කුනේ ඊයේ ආලුවත් එක්ක දැන් බොන්ෆයර් එක ගාලි වරලා ඉතින් සින්දු කියලා ඊපස්සේ අපි ටින්ට් එක ඇතුලේ පොඩි ගේම්ස් ටිකක් එහෙම ප්ලේ කරා. ඉතින් ඒකෙන්ද තමයි අපිට මන්ට පරක්කුනේ හැරෙන්න. ඉතින් යාළුවෝ පන්නිදී අතරේ ලස්සන සන්රයිස් එක කැප්චර් කරලා තිබු ලස්සන වීඩියෝ ටිකක් මම ඒ ටිකක් දාන්නම්. අපි දැන් උදේ තේ එක බොන ගමන් සහ උදෑසන ආහාර වේලා හදන ගමන් හම්බෙමු එහෙනම්. Cheers. අපි දැන් ඉතින් අපේ කැම්පින් එක නිමා කරලා අස් කරගෙන ගෙදර යන්න තමයි හදන්නේ. ඔයගොල්ලන්ට පේනවා. ඊට පස්සේ ඉතින් අපේ ටෙන්ට් එක ඇතුළේ ඉන්නවා දැන් යාළුවෝ ලැහත් වෙන බෑග් එක හදාගෙන. අපි අනිවාර්යෙන් මේ වගේ තැනකට ආපුවම ඉතින් මේ අපි අරන් ආපු දේවල් පොලිතින් ඔක්කොම ගෙදර අරන් ගන්න ඕන අනිවාර්යෙන්. සමහර මිනිස්සු නම් මීට කලින් මෙතෙන්ට ඇවිල්ලා පොලිතින් විසික් කරලා දාලා තියෙනවා. මං හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ බලනවා නම් කවදාවත් එහෙම කරන්න නැති වෙයි කියලා. අපි දැන් එතන උඩ සයිට් එක ගාව තියෙන ෆස්ට් පීක් එකට යන්න ඕනේ.
අපි මේ ටෙන්ට් එක ඔක්කොම ගලවලා ටෙන්ට් යන අතරමඟදී හම්බෙමු වෙනවා. ඉතින් අපි නාරංගල උසම ස්ථානයට ආවා. අපිට නාරංගල උසම ස්ථානට ආවම බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ නටබුන් ගිය චෛත්‍යයක්. මේක ඇවිල්ලා මීට අවුරුදු 6කට කලින් ඉදි කරන්න හදපු එකක්. මොකක් හරි දෙයක් හින්දා ඉදි කරන්න බැරි වෙලා තියෙනවා. මේ වැදගත් හේතුව තමයි මේක යකඩ පට්ටම් වලින් හදලා තියෙන ඉඳ ඔයගලන්ට පේනවා. මේ තමයි මේක උසම ස්ථාන අනිත් එක හින්දා වැස්සක් වගේ ආවොත් එහෙනම් විදුලි කොටන්න ගත්තොත් අනිවාර්යයෙන්ම මෙතනින් මෙතන කැම්පින් කරොත් විදුලි කොටනවාම තමයි. ඒකින්ද මෙතන කවුරුත් කැම්පින් කරන්නේ නැහැ සාමාන්‍යයෙන් නම්. අනිත් අනාරක්ෂිත කාරණාව තමයි මම පෙන්නන්නම්. මෙන්න මෙතනින් පහළට වැටිලා දැන්ට පුද්ගලයේ ජීවිතක්ෂයටපත් වෙලා තියෙනවා. මෙතනින් පල්ලෙහාට වැටිලා පුද්ගලයේ ජීවිතක්ෂයටපත් වෙලා තියෙනවා. එතකොට අපි මේ නාරංගල කන්ද විශේෂත්වය ගත්තොත් නාරංගල කන්ද තමයි බදුල්ලේ තියෙන දෙවෙනි උසම කන්ද. දෙවෙනි වෙන්නේ නමුණු කුල කන්දට විතරයි. ඉතින් අද අපි අපේ ගමන නිමා කරන්න හදන්නේ. ඉතින් ඔයගොල්ලොත් අනිවාර්යයෙන් මේ වගේ සුන්දර ස්ථානට එන්න ඔයගලන්ට වෙනවා. දැන් මගේ වටපිටින් ඔක්කොම දැන් මීසුලෙන් වැහිලා යන ආකාරය. කවදාවත් ඉතින් පරිසරය විනාශ කරන්න එපා. ඔයගොල්ලෝ පරිසරයට ආදරය කරොත් පරිසරයත් ඔයගලන්ට ආදරය කරයි. එහෙනම් ඒ පරිසරයේ සුන්දරත්වය විඳ ගන්න ආයමත් දවසක හම්බෙන්නේ බලාපොරොත්තු වෙමි. ඉතින් යාළුවනේ අනිවාර්යයෙන්ම අපේ වීඩියෝ හදලා ලයික් එකක් දාන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඕගොල්ලන්ගේ අදහස් කමෙන්ට් එකක් ඉදිරියට ඒක අමුල්ලා තියන්න. ඉතින් ඊළඟ දවසෙත් මේ වගේ ලස්සන ස්ථානයකින් හම්බෙන්න බලාපොරොත්තු වෙමි. අපි සමු ගන්නවා. සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. ඉතින් එන්න. ආරංගල